ගමේ සුන්දර හේන්ඥාය මැදින් අදත් යන ඔන්න මයවැලියඟට. මේ තියෙන්නේ හේන්ඥායේ එක පැලක්. ඊරේ පඩි ඇවිල්ලා තියෙනවා හේන්ඥායේ. කැලේ තියෙන දිනච්ච ගස් කඩාගෙන ඇවිල්ලා පිළිලට දාලා කම්බි පාත් කරලා මේ විදිය තමයි පිළිලටෙන් හේන්ඥායට අලි ඇතුල් වෙන්නේ. වෙනස් දෙයක් කරන්න හදන්නේ. චූටියක් තියෙනවා පෙන්නලා ඉන්නම්කෝ. යාළුවනේ පේනවද ගලේ වෙනම දෙයක් මේ? ඕම මේ වතුර පාර තමයි ගෙනල්ලා තියෙන්නේ මේ. පේනවද? මේ වතුර පාර ගෙනල්ලා මේ සම්බන්ධව කට්ටිය ඉන්නවද අපි දැනුවත් කරන්න අපි නම් දන්නේ නැහැ මේ. පේනවද මේ ඇවිල්ලා මේ මෙතන තමයි ඉතින් ගත්තා කියන්නේ. පේනවද? ඈදින පේනවද දන්නේ නැහැ. මේ හොඳට වතුර පාර ගේන්න හදලා තියෙනවා ඒක මේ කාලුණාවක් මේ. මේක හොඳට ෆිනිෂ් පොලිස්. මේ යාළුවනේ මේක මෙහෙම ඇවිල්ලා මෙතන තමයි වැල්ලා තියෙන්නේ. මේ එතකොට මේකෙන් මේ පැල්මක් දාලා මෙහෙම මෙතන මෙහෙම. ඕක තියෙනවා දිගටම ඔහොම තියෙනවා අර. එතකොට යාළුවනේ මේකෙන් මෙහෙම ඇවිල්ලා මේකේ වතුර පිරීලා මේකෙත් තියෙනවා මේ සයිඩ් මෙතනින් මේක මේ එනවා. එතකොට මෙහෙනුත් මේ ඒ ලීක් එක තියෙනවා මේ රජ කාලේ වැඩ නම් ආයි කියලා නේද. ඊට පස්සේ මේක තියෙනවා. දැන් මේක එතනින් ඉවරයි. හරිද යාළුවනේ මේක මම ඇවිල්ලා මේක මෙහෙම පල්ලයට ගිහින් නේ ඔහේ ගිහින් දන්නේ නැහැ. ඔය වගේ වයලුනේ ගොඩාක් තියෙනවා මේක ඉතින්. මේ බලන්න. මේ පොඩි ඩොට් මේ චූටි වලවල් තියෙන්නේ. පේනවා. බලන්න ඉතින් වෙනසක් තියෙනවා. හරි. ඔක වෙන්නන්නත් එක්ක තමයි අද ආවේ විශේෂයෙන්ම ඕකනේ තව වෙන වැඩක් කරනවා. මේකත් ඒ විදිහට මේ ඒකට මේක හැමෝටම යාළුවෝ ඔය විදිය දේවල් තමයි තියෙන්නේ. ඒක ඉන්නේ මේකට. ඒක ඉන්නේ ඕකට. එතකොට මේ ඉස්සලා ගත් එකට පිටිපස්සේ තියෙනවා තව ලොකු එකක් මේ. එතකොට මේ වලට මේ පේනවද මේ පාර. මෙහෙම මේ. මොහොම මේ හරියන ලොකු වෙලා දිය. කොහොම ගිහිල්ලා තියෙනවා මේ. ඒ බලන්න දිග්ගටම තියෙන්නේ ඒ වගේ දේවල්. හැම තැනම තියෙන්නේ ඒ වගේ දේවල්. දැන් මේක අර පල්ලෙහා ඉඳලා මේ ඔය පල්ලෙහා ඉඳලා මෙහෙම මේ. මොහො මේක මෙහෙම යනවා මේ. පේනවද යාළුවනේ? ඔහොම ඇවිල්ලා මේ වල. එලා උතෙන්ද. ඕක පිරලා ඊට පස්සේ මෙතනින් ඔහොම මේක මෙහෙම යනවා ඔහෙට. එතකොට මෙතනත් එකක් තියෙනවා මේ. ඒකටත් පාර තියෙනවා. බා පෙන්නන්න. එතකොට යාළුවනේ මේ තව එකක්. මේ තියෙන පාර. ඔව් අහලා තියෙන්නේ මේ. ඔය පාර යනවා ඔහොම. මොහොම මේල. ඒක නතරනේ යාළුවනේ මෙතන. පේනවද? ඒක නතරලා තියෙන උතන. ඒකට මේ අනිත් එක. මේ දිනේ පාර. ඔහොම තියෙනවා ඇවිල්ලා මෙතන යටට වැටිලා. හරි. ඉතින් යටටලා ඔහොම ඇවිල්ලා මේක මෙතන බලක් නේ. ඔය වගේ සිද්ධි මේ ගලේ හැම තැනම තියෙන්නේ බත් කරපු ගල්.
ඔමයි ඉතින් ඔයාලට නිකමට වෙන්නේ. රජ කාලේ වැඩ. මේක තමයි ගල. මේ යාළුවනේ. මේ දින් තව එකක්. මේ තව එකක්. මෙහෙම ඇවිල්ලා මේක යනවා මෙහෙම. ඒක මෙතෙන්ද. මේක ඔතෙන්ද පේනවද? පේනවද නැරනේ ඒක. ඒක ඇවිල්ලා තියෙන්නේ ඔහොම මේ වලට නේ. මාර ගේමක් ගහලා තියෙන හිටපු කට්ටිය. අපිට ඉතුරු කරලා නෑ යාළුවනේ කිසි දෙයක්. හැමදේම යාළුවා අරන් ගිහිල්ලා. මේක ඉතින් මේ පැහැදිලිවම දෙයක් ගත්තා කියන්න තියෙන්නේ යාළුවනේ. මේක තමයි. මේක තමයි යාළුවනේ හරියට ලස්සනම හදලා තියෙන වැඩේ මේ. ඒක හරි ෆිනිෂ් පිළිවෙලයි මේ. අනිත් ඒවා ගෙන මේ. ඔතන ඉඳලා හොම ඇවිල්ලා ලස්සනට ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ වලට. ඔයාලට තමයි ගෙනත් තියෙන්නේ. මැනික් තියෙන්නේ නැති. ගත්ත කෙනා අද කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙලා ඇති. හරි අපි වැඩේ පටන් ගමු. හරි. වෙනස්ම අත්දැකීමක් දෙන්න යන්නේ. හැමදාම කරනවා වගේ මාළු අල්ලලා උයලා කන එක නෙවෙයි අද පෙන්වන්න දෙන වෙනස් අත්දැකීමක්. එහෙම කියලා වීඩියෝ එක දාලා යන්න එපා ඔයාලා බලන්න වෙනසක්. වීඩියෝ වල සපෝට් එකක් දෙන්න. යම් අපි වරුම් කරන්නේ මොකද්ද කියලා. Cooking mano හරි දැල් ගන්න අයිය කෙනෙක් ඉන්නේ. එයා දැල් ගන්නවා ගඟේ යනවාම. නම් මතක තියාගන්නකෝ යාවේ. යාළුවනේ ගඟේ වතුර ටිකක් අඩු වුණාම අපිත් එනවා මැණික් ගන්න. වතුර අඩු වුණාම මේක හැමදේම කට්ටිය මේ විදිහට මැණික් ගන්නවා. කට්ටියට මැණික් කියමත් හම්බෙනවා. මටත් හම්බෙලා තියෙනවා යාළුවනේ මැණික් ගල් 4-5ක් හම්බෙලා තියෙනවා. ලොකු මිල වල වලට නම් ආව විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. සමහර ගල් නම් ලොකු මිලකට විකුණ ගන්න පුළුවන් ඒවත් හම්බුණා. ඒ වුණාට මේ මැණික් මිලදී ගන්න වංජනික මිනිස්සු නිසා අපි උන්ට රැවටුණා. හැමදාම ඉතින් මිනිස්සු අපිව රවට්ටනවා. අපි මිනිස්සුන්ට රැවටෙනවා. ඒක තමයි වෙන්නේ ඉතින්. අයියා නිස්සෙක් ඉන්නවා. එනවා බලන්න. එනවා නිස්සෙක් ඉන්න හැංගිලා. ඔතන යාළුවනේ නිස්සෙක් ඉන්නවා පේනවද ඔන්න බලන්න ඔතනදී. ඔතට බලන්න. මම දැන් එයා අල්ලනවා ඈ. මේ අල්ලන්න යන්නේ මේ නිසා අක්කා මේක කැල්ලු ඈ රයිට් එකනයි යාළුවනේ අද වීඩියෝ එකේ සැකවුණු රහස තියෙන ගල උඩ තියෙන ගිනි මැලි. ඒ ගිනි මැලයක් ගහලා තියෙන්නේ. යාළුවනේ මාළුවෙක් අහු වුණා අපිට. දැන් පයින්නවා යාළුවනේ. මෙයා ලෝල් පැටියෙක්ද මඩකණේද්ද? මහවැලි දියන මසුන් නිසා යවනවා යාළුවනේ. එයාට අපි අපේ දානේ දෙන්න ඕන. අගියා. සයින් අපි ගෙමි
මි රස යාළුවනේ මේ ගල උඩ තියෙන ගිනිමැලේ ලොකු රහසක් හැංගිලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හෙට උදේට හිත කෝඩු ඉන්න වෙයිද දන්නේ නැහැ. කියන්න බෑ. ඒ තරම් හොඳ දේවල් තමයි අපිට සිද්ධ වෙන්නේ. මෙනිසා නිවනන්දේ පැහෙන දේශීය රස Dan. Malu lah, ni mat. Mereka ni hampir kau ni dah ni alue. Kita kaya nak tahu ni. Mereka video kan ni ya. Nara maru. Dekka ni Allah ni dekka itu. Uji awasana, magi awasana dan ni. Dekka, kau na. Itu kaya. Maru. Ni mai maru. Kalau lu malu ya. Saya bilang, saya ada kena apa petnya hidup kan ya. Oleh peti mana kira dan ne. Saya hidup kan ya. Ya, saya ada apa peti kan hilang kira. යාළුවනේ වීඩියෝ එක මැදදී මම අර දලක් ගන්න අයියා කෙනෙක් පෙන්වන්න ඔයාලට මතක තියාගන්න. එයාට අහුණු මාවල් ටික තමයි මේ. ඉතුරු කොටස ඊළඟ වීඩියෝ එකෙන් බලමු යාළුවනි.